ආයුබෝවන් මිත්‍රවරුනි. අද අපි කතා කරන්නේ ලෝකයේම ප්‍රසිද්ධ අභිරහස් චරිතයක් ගැන. වැම්පයර් කෙනෙක් විදියට චිත්‍රපට වලින් අපි දැකලා තියෙන ඩ්‍රැකියුලා. හැබැයි ඔයා දන්නවද ඩ්‍රැකියුලා කියන්නේ සම්පූර්ණයෙන්ම කල්පිත චරිතයක් නෙවෙයි. මේ කතාව පිටුපස සැබෑ ඉතිහාස චරිතයක් ඉන්නවා. මොහු තමයි වලැත් තුන්වෙනියා. නැත්නම් වලැත් the Impaler. ඩ්‍රැකියුලාගේ සැබෑ නම වලැත් තුන්වෙනියා. ජීවත් වුණේ 15 වන සියවසේදී. මොහු පාලනය කළ ප්‍රදේශය තමයි වලකියා කියන්නේ. අද ඒ ප්‍රදේශය රුමේනියාවේ කොටසක්. වලැත්ට ඩ්‍රැකියුලා කියන නම ලැබුණේ ඔහුගේ පියාගෙන්. ඔහුගේ පියා වලැත් දෙවනියා ඔහුට තිබුණු නමක් තමයි ඩ්‍රැකුල් කියන නම. ඒ නිසා ඔහුගේ පුතාට ඩ්‍රැකියුලා කියන නම භාවිතයට එන්න වුණා. ඇයි ඔහු මෙච්චර ප්‍රසිද්ධ වුණේ? වලැත් තුන්වෙනියා ඉතාමත් දැඩි පාලකයෙක් විදිහට ප්‍රසිද්ධ වුණා. ඔහුගේ සතුරන්ට දඬුවම් කිරීමේ ක්‍රමයක් නිසා ඔහුට විශේෂ නමක් ලැබුණා. ඒ තමයි the Impaler. the Impaler කියන නම තමයි ඔහුට ලැබිච්ච විශේෂ නම. ඒ නම ලැබුණේ ඔහු භාවිතා කළ ඉතාමත් පූර්ව දඬුවම් ක්‍රමයක් නිසා. මේ නිසා ඔහු ගැන ඒ කාලේ බොහෝ බියජනක කතා පැතිරුණා. වම්පයර් ඩ්‍රැකියුලා කොහෙන්ද ආවේ? හැබැයි මෙතන තමයි වැදගත්ම කාරණේ තියෙන්නේ. ඉතිහාසයේ සිටි වලැත් තුන්වෙනියා සහ අපි චිත්‍රපටවල දකින ලේපුණ වැම්පයර් ඩ්‍රැකියුලා එකම පුද්ගලයෙක් නෙවෙයි. මේ දෙන්න දෙන්නේ බ්‍රෑම් ස්ටෝකර් කියන අයර්ලන්ඩ් ලේඛකයා 1897 දී ඩ්‍රැකියුලා කියන නවකතාව ලිව්වා. එම නවකතාවේ ඩ්‍රැකියුලා කියන්නේ අමරණීය වැම්පයර් කෙනෙක්. ඔහුගේ චරිතයට ඉතිහාසයේ සිට වලැත් තුන්වෙනියාගේ නම සහ ඔහු ගැන තිබුණු බියජනක කතා යම් ප්‍රමාණයකින් බලපා තිබුණා. නමුත් වලැත් තුන්වෙනියා සැබෑ වම්පයර් කෙනෙක් කියලා ඉතිහාස සාක්ෂි නැහැ. බ්‍රෑන් කාසල් කියන්නේ මොකද්ද? බ්‍රෑන් කාසල් ඩ්‍රැකියුලා කියන නමත් එක්ක රුමේනියාවේ තවත් ප්‍රසිද්ධ ස්ථානයක් තමයි මේ බ්‍රෑන් කාසල් කියන්නේ. බොහෝ සංචාරකයන් මේක ඩ්‍රැකියුලාගේ කාසල් එක කියලා හඳුන්වනවා. ඒත් ඉතිහාසයේ බලද්දී මේ කාසල් එක වලැත් තුන්වෙනියාගේ නිවසක් කියලා තහවුරු කරලා නැහැ. ඒකට එවිඩන්ස් මොකුත් නැහැ. ඒ නිසා අද අපි දකින ඩ්‍රැකියුලාගේ කතාව කියන්නේ ඉතිහාසයේ ජනප්‍රවාද සහ සාහිත්‍ය එකට එකතු වෙලා හැදුණු කතාවක්. ඉතින් මිත්‍රවරුනි, අපි චිත්‍රපට වලින් දකින ලේබොන ඩ්‍රැකියුලා සහ සැබෑ ඉතිහාසයේ සිටින වලැත් තුන්වෙනියා අතර ලොකු වෙනසක් තියෙනවා. හැබැයි ඒ දෙන්න අතර තිබුණු සම්බන්ධය නිසාම අද රුමේනියාව ලෝකයේ ඩ්‍රැකියුලාගේ රටක් වගේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඔයාට මේ වගේ රුමේනියාවේ ඉතිහාසය, අභිරහස් සහ සුන්දර ස්ථාන ගැන තවත් වීඩියෝ බලා ගන්න කැමති නම් නිලාන් ව්ලොග් මගේ YouTube channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් තවත් අලුත් කතාවක් එක්ක හම්බ වෙමු. හැමෝටම චාවෝ.